හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? හුඟ කාලෙකින් මට වීඩියෝ එකක් කරන්න බැරි වුණානේ. ඒ නිසා මම මේ පාර කුඹල්වල මහමෙවුනා අසපුව බලන්න ගිය වෙලේ මම වීඩියෝස් ටිකක් ගත්තා ඔයාලට ඒ දේවල් පෙන්නන්න. බණ්ඩාරවෙල පාරේ කුඹල්වලට යන අයට මම කියන්න කැමතියි බණ්ඩාරවෙල ටවුන් එකේ ඉඳන් බදුල්ල පාර දිගේ කිලෝමීටර 11ක් විතර ඇතුළට යන්න ඕනි කුඹල්වල මහමෙවුනා අසපුව බලන්න නම්. බණ්ඩාරවෙල සුන්දරත්වය අත්විඳින ගමන් අපි කුඹල්වල මහමෙවුනා අසපුවට ලං වෙද්දි වෙලාව දවල් 12 හමාරයි. හැබැයි කුඹල්වල මහමෙවුනා අසපුවට යද්දි වෙලාව 2 හමාරක් පහුවෙලා. මොකද කිව්වොත් එහෙම පොසොන් පෝයට බණ්ඩාරවෙල කුඹල්වල මහමෙවුනා අසපුව බලන්න ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. ඔයාලට මේ ඈතින් පේන්නේ කුඹල්වල මහමෙවුනා අසපුව. අපි තව ඉස්සරහට ගිහින් බලමුකෝ. කුඹල්වල මහමෙවුනා අසපුවට ලං වෙද්දි මේ පේනවටත් වැඩිය ගොඩාක් ලස්සනයි. ඔන්න මම ඔයාලව කුඹල්වල මහමෙවුනා අසපුව බලන්න එක්කගෙන ආවා. ඔයාලට මේ ඈතින් පේන්නේ ඇල්ල කියන ප්‍රදේශය. පාට පාට මල් වලින් සරසලා තියෙන මේ කුඹල්වල මහමෙවුනා අසපුව ඉතාමත් නිර්මාණශීලීත්වයකින් යුතුව නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඉදිකරලා තියෙන පොකුණ ඊටත් වැඩිය විශිෂ්ටයි. ඔයාලත් මේ ලස්සන කුඹල්වල මහමෙවුනා අසපුව බලන්න එන්න. ඔයාලට සුබ දවසක්.